මේ තියෙන රිවර්ස් ටර්න් වල තත්ත්වේ ඉතින් හරියම හිටපු ගම වෙනස් වෙනවා. හිටපු ගම හුලක වැඩි වෙනවා. ඒක පේනවත් එක්ක අර පැත්තේ හුල ගේනවා. රිවර්ස් ටර්න් යනකොට මේ වගේ ලස්සන ඇල්ලකුත් බලාගෙන තමයි ඔයගලන්ට යන්න පුළුවන්. Welcome to Travel X channel. අපි අද උදෙන්ම පිටත් වුණා රිවර්ස් ටර්න් යන්න. එතකොට රිවර්ස් ටර්න් යනකොට තව ලස්සන ඇල්ලක් තියෙනවා. ඒකත් බලාගෙනම රිවර්ස් ටර්න් යනවා. ඉතින් මේකේ නම තමයි බඹරගිරි ඇල්ල. ඉතින් මේක මාර ලස්සන ඇල්ලක්. ඉතින් යමු ගිහින් බලන්න. ඉතින් මේකේ ලස්සන මේ පාලමෙන් බැලුවා නම් තවත් ලස්සනයි. නමුත් මේ පාලම මේ දවස්වල කැඩිලා තියෙන. ඉතින් යන්න භයානකයි. අපි වෙන පැත්තකින් යනවා මේක පල්ලෙහාට. අද පොඩ්ඩක් වතුර අඩු නිසා ඉතින් මේ පැති වලින් එහෙම යන්න පුළුවන්. හැබැයි මේක වතුර වැඩි වෙන දවසට ඉතින් මේ පැත්තෙන් යන්න අමාරුයි. ඉතින් මේ ඔක්කොම පිරීලා උතුරනවලු. ඉතින් ඒක නිසා යනවා නම් පරිස්සමෙන්. මොකද මේ දවස්වල වහිනෝ. ඉතින් ඒක නිසා හැබැයි වැඩි වැස්සක් නැති නිසා අපි මේ පැත්තෙන් බැස්සා. ඉතින් අර පාලමේ තිබ්බා නම් අපිට හරි ලේසි සහ මාර ලස්සනට view එකක් ගන්න තිබ්බා. ඉතින් මේ පාලමේ හෙල්ලෙනවා. ඉතින් ඒක නිසා අපිට අවදානමක් ගන්න ඕනුනේ නැහැ අපේ යාළුවෝ සෙට් එකට. ඉතින් අපි පල්ලෙහෙන් ගිහින් ඒ ලස්සනම ඒ විදිහට බලන්න ගියා. ඉතින් ඕගලන්ට දැන් ඉඳන් ඇල්ල බලන්න පුළුවන්. කැඹුරයි කිව්වේ මේකද? නෑ මේකෙත් තමයි ආරාමී කියනවා. මේකේ වතුර අර කුලියක් වගේ. මේක ලස්සන හැබැයි නේ. අරකෙත් නාන්න දෙන්නේ නැද්ද? ඒකට අර ඕන බජට් එකට යන. මෙහෙම කරනවද? ඔව්. ආම්මලු. දැන් අපි රිවර්ස් ටර්න් යන්න පාරේ තමයි මේ ඉන්නේ. ඔයාලට පේනවා ඇති. තියෙන්නේ බෝඩ් එක තියෙනවා. මෙතන තමයි යන්නේ. මොන හරි කාලා බීලම යන්න කියලා තමයි බැලුවේ. මෙතනින් තමයි රිවර්ස් ටර්න් එන්ටර් වෙන්න ඕන. ඔයගලන්ට පේනවා ඇති පටන් ගත්ත තැන ඉඳන්ම මේක දෙපැත්තෙම ඝන කැලෑව. ඉතින් මේ ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ආරංචි විදියට මේකෙන් අලිත් යනවා. ඒ වගේම වලස්සුත් ඉන්නවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් අපිටත් වලහෙක් නම් ඉස්සරහින් මේ ප්‍රයනලා අපි කැලෑවෙන් යනවා අපිට මේ වුණා. ඉතින් ඔයගලන් ඉස්සරහට බැලුවොත් මේක පේන්නේ කොහොමද සීන් එක කියලා. ඉතින් මේ වටේම කැලෑව, ඝන කැලෑව, වලසු කෑ ගහනවා, සද්දෙත් ඇහෙනවා. ඉතින් මේ පොඩ වැසි කාලේ ඉතින් හොඳ වෙලාවට අද වැස්ස නැහැ. හැබැයි ටක් ගාලා මේක එන්වයරන්මන්ට් එක වෙනස් වෙනවා. අපි ටක් ගාලා බලමු ඊළඟ සීනරිස් ටික. තනිකරම කැලයක් මැදින් තමයි මේ ලස්සන තැන් වලට යන්න තියෙන්නේ. දැන් තමයි ඔයගලන්ට පළවෙනි view point එක තියෙන්නේ. ඉතින් ලස්සන වලාකුරු වල උඩ අපි ඉන්නවා වගේ. ඉතින් ලස්සන සීනරිස් එක ලස්සනයි නේද? සුපිරි. ඉතින් මේක උඩටත් තව ටිකක් view points ටිකක් තියෙනවා. අපි මේ හැම view point එකේම වීඩියෝ එකක් මේ වීඩියෝ එකේ දකින්න පුළුවන්.
විශේෂයෙන්ම කියනවනේ මේ දවස්වල වැස්ස නිසා කූඩැල්ල වැඩි. ඉතින් ඒක නිසා ඒකටත් හරියන විදිහට එන්න. ඉතින් ඒක නිසා ඒ බූට් තියෙනවා නම් එහෙමයි. එහෙම නැත්නම් අර කූඩැලි වලට ස්ප්‍රේ තියෙනවා. ඒ ස්ප්‍රේ ගහගෙන ඔයගලන්ට යන්න පුළුවන්. මේ තියෙන තවත් view point එකක්. ඉතින් ඒකෙත් මාරම ලස්සනයි. වලාකුළු උඩ ඉන්නවා වගේ. අපි දැන් මේ ඉන්නේ හුලංකපොල්ල කියන තැන. ඉතින් මෙතෙන්ට හොඳටම හුලඟක් ආව එකපාරටම තමයි මේ රිවර්ස්ටන් වල එන්වයරන්මන්ට් එක චේන්ජ් වෙන්නේ. ඔයගලන්ට පේනවා ඉතින් එකපාරට මීදුමයි හුලඟයි අර පැත්තේ නම් එනවා. මේ පැත්තේ හෝ ගගා ඉතින් හුලඟක් එනවා. ඉතින් අපිටත් එකපාරටම හිතාගන්න බැරුණා මොකද්ද මේ එන්වයරන්මන්ට් චේන්ජ් එක කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඉතින් දැන් ඔන්න ඔය පැත්තේ නම් එකපාරටම ඉතින් ඔය පැත්තට එනවා. මේ තමයි ඉතින් අර හුලංකපොල්ල කියන තැන. වහින වෙලාවට තවත් පොඩ්ඩක් මේක දරුණුයි. ඒ කියන්නේ ගහගෙන යන්නත් උනත් පුළුවන්. ඒක නිසා පරිස්සමෙන් එන කට්ටිය මේ දවස්වල එන්න. මෙන්න මෙයා තමයි අපේ තනියට ආව එක්කෙනා. ඉතින් එයා රිවර්ස්ටන් පටන් ගන්න තැන ඉඳන්ම මෙතෙන්ට වෙනකම්ම නෙවෙයි ආයිත් උඩ කුළුණ යනකම්ම අපේ පස්සෙන්ම ආවා. මේ දැනුත් තවම එනවා. ඉතින් ඒකත් තනිකමට හොඳයි. දැත් ආයිත් නෝමල් තත්ත්වයට ආවා. නමුත් අර දුර පේනවා. ඒ අර මීදුම තවම ඒ දුර පැත්තේ නම් තවම තියෙනවා. ඉතින් හිතපු ගමන් එනවා යනවා. ඒ වගේ එන්වයරන්මන්ට් එකක් තමයි මෙහි තියෙන්නේ. බලන්න මේක එක පැත්තක් හොඳටම තියෙනවා. ඊට පස්සේ ආයිත් පොඩ්ඩක් එහා පැත්ත බැලුව ගාම ආයිත් අඳුරු ස්වභාවයක් අරන් තියෙනවා. ඉතින් මේ හුළඟ මේ මීදුම තමයි හිටපු ගම ලොකු හුළඟක් විදියට මෙතෙන්ට හමන්නේ. ඉතින් එක එක වෙලාවට එක එක අවස්ථාව අනුකූලව මේක එන්වයරන්මන්ට් එක චේන්ජ් වෙනවා. මේ පැත්ත අඳුරුම අඳුරුයි. ඉතින් දැන් පොඩ්ඩක් කියන්න බෑ. හුළඟ තව ටිකකින් ආයිත් එන්න පුළුවන්. අපි ඉක්මනින් දැන් යන්න හදන්නේ කුළුණ දෙසට. ඔය පේනවා වගේ ඉතින් ඔය වගේ මීදුම හැම තැනම වගේම තියෙනවා. ඉතින් ඔය වගේ වහින්න වගේ තියෙනවා. ඉතින් මේ වෙලාවට හොඳ වෙලාවට වැස්සේ නැහැ. නමුත් හුලං ඔය වගේ මීදුම එක පාටම මේ පැත්තට ආවොත් මේ හුලඟක් එක්ක ලොකුවට එනවා. ආයිත් මේ පැත්තට හුලං එන්න වගේ හදන්නේ. යමු ඉක්මනට. යමු නේද එන්න. ටක් ගාලා. දැන් මේ බලන්න අපි යන පැත්ත සමහරට හොඳයි. දැන් අර පැත්තේ
හුලං වැඩි. ඒ කියන්නේ මීදුම වැඩි. ඒ පැත්තෙන් එන වලාකුළු. ඒ කියන්නේ මේක කොයි වෙලාවෙ මේක වෙනස් වෙනවද දන්නේ නැහැ. දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. යා වගේම දුරක් යන්නත් එපා. අපි ඒතකොට පිටවල පතන මේ වගේ විදිහේ තියෙනවද? ඔව්. අනේ ළඟට පණි. අම්මර කණු පේන්නවත් නැහැ. එතෙන්ට පැනලා ළඟට යන්න පුළුවන්. ඕගලන්ට පේනවා ඇති දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ කෙලිම රිවර්ස් ටර්න් එකේ ඔය උසම තැනට. ඉතින් ඔතන තමයි ඉතින් ඔය කණුව තියෙන. ඉතින් ඒක පේන්නෙම නැහැ. මීදුමටයි හුළඟටයි ඔක්කොටම වැහිලා තියෙන්නේ. ඉතින් දැන් අපි ඇවිල්ලා මේ දැන් වටෙන් බලනවා ඇතුළට යන්න බං. ඇතුළට කියන්නේ මේ තමයි උඩරිම. ඉතින් අපි එතෙන්ටම ආවා. ඉතින් පරිසරයත් ඕගලන්ට පේනවා මාරම ලස්සනයි. ඉතින් ඒ ටිකත් ඔක්කොම හැබැයි මීදුමෙන් වැහිලා තියෙන්නේ. අද තවම වැස්ස නැහැ. නමුත් තව ටිකකින් වහී වගේ. ඉතින් ඕක තමයි දැනට ඕගලන්ට පේන්න තියෙන. ඉතින් දැන් ওই ඉස්සර පැත්තට තව ගොඩක් ඕන යන්න පුළුවන්. නමුත් උසම හරිය මේ හරිය කියලා තමයි අපිට කිව්වේ. ඉතින් දැන් ওই පාර ওই දිගටම තියෙනවා. ඉතින් ඔය හරිය ඔය ටික වහලා තියෙන්නේ. ඉතින් ඔය හරිය ඔය විදිහටම ඉතින් සුන්දරත්වයේ ලස්සනට තියෙනවා. හැබැයි තව උසට ගියාට වැඩක් නැහැ. ඒ හරිය එතරම් ලොකු නැහැ. ඉතින් හුලං කපොල්ලත් ඔය කියන තව එකක් තමයි මේ රිවර්ස් ටර්න් එකේ ඕගලන්ට බලන්න තියෙන්නේ. ඉතින් මේ විදිහටම ඕගොල්ලොත් එන්න ඇවිල්ලා බලන්න මේ රිවර්ස් ටර්න් එකේ අපි දැන් ඉන්නේ. මේ තමයි කුළුණ. අපි තව ටිකක් හිතිය බලන්න මේකේ කොහොමද එන්වයරන්මන්ට් එක චේන්ජ් වෙන්නේ කියලා. ඉතින් අර විදිහටම එකපාරටම අඳුරු ස්වභාවයක් ගන්නවා. ඉතින් තව ටිකක් දුර යන්න පුළුවන්. එහෙනම් අපි මේ වීඩියෝ එකකින් දැනට නවතිනවා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකට ආස නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඊළඟට හම්බෙමු. එතකන් අපි නවතිනවා. අපි Travel S channel